මෝනිං හැමෝටම අද සැප්තැම්බර් 25 වෙනි බ්‍රහස්පතින්දා උදේ 6:43යි වෙලාව. සුපුරුදු පරිදි මම ඉන්නේ කොල්ලුපිටියේ. එතකොට දැන් පැය කාලක් භාගයක් විතර වෙනවා. ඒ කාලට 6:20 තමයි මම ඇප් එක ඔන් කරේ. හැබැයි කිසිම වැඩක් වුණේ නැහැ. මේ අද බ්‍රහස්පතින්දා අද වෙන ස්පෙෂල් වැඩ මොකුත් ඇත්තෙත් නෑ මට. එතකොට බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අලුත් පික්මී ඇප් එකක් තියෙනවා. අද දවසේ විශේෂ තැන් එක මම ආලම ආයෙ හම්බෙන්න එන්න. ඔන්න මම පික්මී අලුත් ඇප් එකේ හයර් එකක් ගන්න යන්නේ. මේක මම හිතන්නේ කෑෂ් හයර් එකක් වෙන්න ඕනේ. මේක ඩීටේල්ස් පෙන්නනවා. Turn left onto third lane. පිකප් එක Then your ඩ්‍රොප් එක destination will අර be on ඉස්සර the තිබ්බට right. වඩා ගොඩක් වෙනස් විදිහකට තමයි පෙන්වන්නේ. තර්ඩ් ලේන් කියලා තියෙන්නේ මම හිතන්නේ මේ පාර. දැක්කද? ඉස්සර වගේ අපි මැනුවල් දාන්න ඕනේ අරයිව් කියලා. මේ දාන්න ඕනේ නෑ. ඒක ඔටෝමැටික් එයා ගන්නවා. මේ 6 දැන් ඉන්නකොට අපි පික්මී අලුත් ඇප් එකේ අපිට පෙන්නනවා. අද නම් මට Google Map එකෙනුත් දෙනවා ලොකේෂන් එක යන්න ඕන. මේ arrived on the way to stop කියලා තමයි පෙන්නන්නේ. arrive at stop කියලා. ඉස්සර අපිට වෙනස් විදියකට පෙන්නේ. දැන් මේක swipe කරන්න තියෙන්නේ. සම්පූර්ණයෙන් වෙනස් සිස්ටම් එක. තව මොනවද තියෙන්නේ අලුත් විස්තර මොනවද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මේක කස්ටමර් කිව්වා කාඩ් පේමන්ට් එකක් කියලා. මම ඒ කස්ටමර් ඩ්‍රොප් කරපු තැනමයි තාම ඉන්නේ. ඉස්සරට වඩා වෙනස් සම්පූර්ණයෙන්. හයකෙන් ඩොලර් පික්මී එකේ කෑෂ් හයර් එකක් මෙන්න මේ විදිහට තමයි දැන් පෙන්වන්නේ. එතකොට ඉස්සර තිබ්බට වඩා සම්පූර්ණයෙන් සිස්ටම් එක ටිකක් වෙනස්. මේ ඉන්ටර්ෆේස් එක නම් ටිකක් හොඳයි කියලා හිතෙනවා. ඇත්තටම ඒ වගේම හැබැයි දැන් මේ තියෙන පික්මී ඇප් එක චුට්ටක් ෆෝන්ස් වලට බර වැඩි. සමහරක් වෙලාවට මේකේ ඇප් එක ඔන් වෙන්න ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ අපි ඇප් එකක් ඇතුළ මාරු වෙද්දී කියන්නේ Uber එකේ ඉන්නකොට පික්මී එකට එන්නත් පික්මී එකේ හයර් එකක් ඇක්සෙප්ට් වෙලා ඒක පික්මී ඇප් එක ඇතුළට එන්නත් මේ බලන්න මගේ දැන් ඇප් එකේ චුට්ටක් ලෝඩ් වෙන්න පොඩි ටයිම් එකක් යනවා. මේ දෙවෙනි පාර වගේ තමයි නිකන් චුටි ස්ටක් වෙන ගතියක් එනවා. ඒක ඉස්සරහට මේගොල්ලෝ හදයි කියලා හිතනවා. මේ ඒ කියන්නේ ටච් රෙස්පොන්සිව් එක නම් ගිය සැරේට වඩා ඒක ගොඩක් හොඳයි. පික්මී ඇප් එක ගැන මීට වඩා තොරතුරු මම ඉස්සරහට කියන්නේ in details වීඩියෝ එකක් මම වෙනම අරන් එන්න. මේ වගේ නිකන් daily vlog එකක් වගේ යන්නේ. මම in details වීඩියෝ එකක් පික්මී ඇප් එක ගැන වෙනම අරගෙන එන්නම් ඔයාලට. මම 5:23යි දැන් වෙලාව. මම ඉන්නවා මේ ටාජ් එක පිටිපස්සේ. වැස්සක් ඇද හැලෙනවා. ලස්සන වැස්සක් ඇද හැලෙනවා. හැබැයි වැස්ස ලස්සන වුණාට හයර් ලස්සන නැහැ. ඔක්කොම වැටෙන්නේ මේ මිනි හයර්. මේ 1193 කියලා වැටුණාට මේකෙන් පික්මී එකෙන් කමිෂන් එක කැපෙනවා. මේ තමයි කස්ටමර්ට පෙන්නන ගාන. හැබැයි Uber එකේ මේ පෙන්නන්නේ අපිට හම්බ වෙන ගාන. මේකෙන් 120 කැපිලා තමයි අපිට හම්බ වෙන්නේ. මේ Uber එකේ එහෙම නැහැ. Uber එකේ අපිට හම්බ වෙන ගාන තමයි මේ විදිහට මෙහෙම පෙන්නන්නේ. එහාර එක ගත්ත කවුරු හරි නාවල පැත්ත මේ ටයිම් එකකට මේ පැත්තට යන්න බෑ. ට්‍රැෆික් කියන්නේ උපරිමයේම ට්‍රැෆික්. මේ මැසි ටයිම් එකත් එක කොහොමද යන්න බෑ. මේ පේනවද ගයිස්?
පාර පොඩ්ඩක්වත් පේන්න නැති තරමට වැස්ස. බලමු අද දවස් ඉවර වෙද්දී කොහොමද තත්ත්වය කියලා. රාත්‍රී 8:33යි වෙලාව. මම අයිත් කොල්ලපිටියේ ඉන්නේ. අද දවසට සටන් නිමා කරන්න යන්නේ. එතකොට අද Uber එකේ දිනා 5816ක්. අද උදේම මම කරේ ටිකක් මෙතනත් ටිප් එකක් තියෙන රුපියල් 20ක. එතකොට මම මෙන්න මේ හයර් එක උදේම කරේ. මේ හයර් එකට මට රුපියල් 400ක ටිප් එකක් වැටලා තියෙනවා. ඒ කස්ටමර්ත් එක්ක මම ටිකක් හොඳට සාමාන්‍යයෙන් මම හොඳට කතා කරගෙන යනවා. ඒ කස්ටමර්ත් හොඳයි. උදේ 15 හම්බෙච්ච හයර් එකෙන් ඒක පළවෙනි හයර් එක. ඒකට මට රුපියල් 400ක ටිප් එකක් තියෙනවා. එතකොට පික්මි එකේ අද තියෙනවා පික්මි එකේ තියෙනවා 8200ක්. මං ටිකක් 1 2 3 4 5 අද හයර් පහක් වැටුණා. ඒ පහම කරා. එතකොට ඒකේ 8200ක් තියෙනවා. එතකොට මගේ ටෝටල් එක තියෙනවා සාමාන්‍යයෙන් 14000ක්. ඔව් 14000ක්. ඒ 14000ටම මට ගියේ කිලෝමීටර් 104යි. එතකොට සාමාන්‍යයෙන් කිලෝමීටරයකට මට 135ක් විතර වැටලා තියෙනවා. කිලෝමීටර් 135 ගාන වගේ වැටලා තියෙනවා මේ ටෝටල් එකට. කිලෝමීටර් 104යි දිව්වේ මම. 14000 ගණක් හම්බෙලා තියෙනවා. ඕක තමයි අද විස්තරේ. අද නම් හයර්ස් ටිකක් තිබ්බා. බලමු හෙට තත්ත්වය කොහොමද කියලා. අනිත් එක තමයි මේ පික්මි එකේ අලුත් ඉන්ටර්ෆේස් එක ගැන මම ඔයාලට සම්පූර්ණ තනි වීඩියෝ එකක් විදිහට අරන් එන්නම්. අලුත් ඇප් එක ගැන. ඕක තමයි විස්තරේ. එහෙනම් හෙට හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. good night.